හෙලෝ ඉතින් කොහොමද ඔයාලා හැමෝම හොඳින් ඉන්න ඇති කියලා හිතනවා. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලට බලන්න පුළුවන් මේ දවස්වල අපේ ගෙවත්තේ තත්ත්වය කොහොමද? අපි එකේ කරන පුංචි වෙනස්කම් මොනවාද? ඒ වගේ දේවල්. මේ දවස්වල සැර අවුවක් තියෙන හින්දා අපි ගෙවත්තේ වැඩිය පැල නම් හිටවන්න ගියේ නැහැ. ඉතින් තියෙන පැල ටික පරිස්සම් කරගෙන හැමදාම උදේ හවස වතුර දාලා ඒව බලා ගන්න එක තමයි වැඩි හරියක්ම අපි කරන්නේ. මේ තමයි මේ දවස්වල අපේ ගෙවත්තේ මං ආසම කරන තැන. මේ අපේ ගෙදර ඉස්සරහම තාප්පය අයින දිගට වවලා තියෙන සීනියාසියාය. ඉතින් හැම උදේකම වගේ මම මෙතන තමයි මුලින්ම දකින්නේ. හරියම ලස්සනට පාටට මල් පිපිලා තියෙනවා. මේ තියෙන්නේ මේ දවස්වල අපේ පිටිපස්සේ ගෙවත්ත. මේ හරියනම් හරිය ලස්සනට කොළ පාටට තියෙනවා. මේ පිටිපස්ස හරියට ගොඩාක් සැරට අවුව වැටෙන්නේ නැහැ. අවුව වැටෙන්නේ හවසට තමයි වැඩිපුරම. ඒ හින්දා මේවා කොළ පිච්චෙන්නේ නැතුව හරි ලස්සනට කොළ පාටට මේ ගස් ටික තියෙනවා. මතකයි නේද අපි කලින් වීඩියෝ එකේ අපේ මේ බෙඩ්රූම් එකෙන් එළියට එන තැන වෝකින් පාත් එකක් වගේ හැදුවා. අන්න එතනට මං පොඩ්ඩක් ෆිනිෂ් කරගන්න ඕනි නිසා ගඩොල් ගල් වලින් ලයින් එකක් තියලා ඒක පොඩ්ඩක් ඉවර කරගත්තා. මේ ලයින් එක මම දාන්න ඕනේ කොන්ක්‍රීට් වලින්. ඒක කරනකම් මං හිතුවා මේ ගඩොල් ගල් තියලා එතන බිම අතුරලා තියෙන චිප් ගල් එහෙම නොයන්න පොඩ්ඩක් කවර් කරනවා කියලා. ඉතින් මේ අපි කරන්න යන්නේ පුංචි වැඩක්. අපි හිතුවා ගාඩන් එකට ටැප් එකක් දාගන්න ඕනේ කියලා. දැනටමත් දෙකක් තියෙනවා. ඒකෙන් එකකට අපි වතුර දාන බටේ ගහලා තියෙන්නේ. අනිත් එක තමයි අපි හිතුවේ මේ විදිහට හදාගන්න ඕනේ කියලා. මෙතන වතුර ලයින් එක ඇවිල්ලා තිබ්බේ ටිකක් පහතට වෙන්න. අපිට ටිකක් ඕනේ උනේ උස ටැප් එකක් හදාගන්න. ඒ නිසා තව බටයක් මේකට සෙට් කරලා මේ විදිහට තමයි අපි ඒක හදාගත්තේ. ඉතින් මුලින්ම අපි මේකට සෙට් කරගත්තේ කලින් තිබ්බ ටැප් එකමයි. අපිට ඕනේ අර ගාඩන් වලට සාමාන්‍යයෙන් දාන යකඩ වගේ ටිකක් පරණ ස්ටයිල් එකකට තියෙන ටැප් එකක් දාන්න. ඒ වුණාට ඒ જાතියෙන් එකක් අපිට තාම හොයාගන්න බැරි වුණා. අපිට ගාඩන් ටැප් එකක් හම්බුණා සුදු යකඩ එකක්. ඉතින් අපි දැනට ඒක ගෙනල්ලා දැම්මා. ඔයගලන්ට ඉස්සරහට මේ වීඩියෝ එකෙන් ඒක දකින්න පුළුවන්. ඉතින් මේ වැඩ ටික ඉවර වෙනකොට ටිකක් රෑ වුණා. ඊට පස්සේ ඊළඟ දවසේ තමයි මේ ටැප් එකේ ඉතුරු වැඩ ටික අපි කළේ. ඉතින් ටැප් එකේ බට් ලයින් එක සෙට් කරගත්තට පස්සේ ඊළඟට අපිට තිබ්බේ මේ බටේ කවර් කරගන්න. ඉතින් අපි ටැප් එකේ උස මැනගෙන ඒකට හරියන්න කොටු දැලක් හાર્ඩ්වෙයාර් එකකින් ගෙනාවා. අපිට ඕනේ ටැප් එක තියෙන ඒ කණුව හතරස් විදිහට පේන්න. ඒ නිසා අපි මේ දැල කොටු හැඩයේ හිටින විදිහට නවා ගත්තා. ඊළඟට වතුර බටේ මැද්දට හිටින විදිහට ඒ දැල සෙට් කරගෙන ඒකට අපි කොන්ක්‍රීට් ගල් පුරව ගත්තා. කොන්ක්‍රීට් ගල් වෙනුවට ටිකක් ලොකු කළු ගල් කෑලි මේකට පුරවන්න පුළුවන් නම් මේක තවත් හරියම ලස්සනට එනවා. අපිට ගෙදර තිබ්බේ කොන්ක්‍රීට් ගල්. අපිට ඒ ටික ඉවර කරගන්නත් ඕනිකම තිබ්බා. ඒ නිසා අපි ගෙනාවේ ඒ ගල් වලට හරියන්න අඟලේ වගේ සයිස් දැලක්. ඒත් මේකට ඊට වඩා ටිකක් ලොකු කොටු දැලක් පාවිච්චි කරලා ඒකට සාමාන්‍ය සයිස් කළු ගල් පතුරු දැම්මනම් මේක මීට වඩා ලස්සනට හිටීවි කියලා අපිට හිතුණා. මේ තියෙන්නේ අපි පස්සේ ගෙන ආපු ගාඩන් ටැප් එක. මේක සුදු යකඩ ටැප් එකක්. ඒ නිසා මලකඩ කන්න නැති වෙයි කියලා තමයි කිව්වේ. අපි කැමති වර්ගයේ ටැප් එකක් හම්බෙනකන් අපි හිතුවා මේක පාවිච්චි කරනවා කියලා. මං හොයන්නේ මෙන්න මේ જાතියේ ටැප් එකක්. ඔයගොල්ලෝ කවුරු හරි ඒක කොහෙදි හරි දැක්කොත් අනිවාර්යෙන්ම මට කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ දවස්වල ගොඩාක් රස්නේ නිසා කුරුල්ලොත් හරිය අමාරුවෙන් ඉන්නේ. අපි උදේ වතුර පිරවුවම උදේ සාමාන්‍යයෙන් 6:00 7 ඉඳන් ඒගොල්ලෝ නාන්න පටන් ගන්නවා.
දවස පුරාම නානවා. ඒකෙන්ම තේරෙනවා ඒගොල්ලොන්ට කොච්චර රස්නේද කියලා. සාමාන්‍යයෙන් කලින් නම් මේගොල්ලෝ එන්නේ හවස් වරුවේ. ඉතින් දැන් උදේ වරුවේ ඉඳන්ම නාන හින්දා මේගොල්ලන්ට කොච්චර රස්නේ දැනෙනවද කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඒ නිසා ඔයගලන්ටත් පුළුවන් නම් ඔය ටැප් එකක් ළඟින් කිරි හට්ටියකට හරි වතුර ටිකක් පුරවලා තියන්න. ඒක ඒගොල්ලන්ට ලොකු උදව්වක්. ඒ වගේම අපිට පිනක්. දවස් දෙකක් යනකොට ඒගොල්ලෝ එතනට පුරුදු වෙනවා. ඉතින් අද හවස් වරුවේ මට හිතුණා එළවලු ටික කපන්න ඕනේ කියලා. මේ දවස්වල ඉක්මනටම හැදෙන එළවලු අවුව රස්නෙත් එක්ක මෝරන්න බලනවා. ඒ නිසා ඉක්මනට හැදෙනකොටම ඒව මම කපා ගන්නවා. ඉතින් තියෙන්නේ මොනවාද? චුට්ටු හරි මම ඒව ටික ඉක්මනට කපා ගන්නවා. අද තියෙනවා තම්පලා, ගොටුකොළ, බටු, බණ්ඩක්කා, දඹලක් ටිකක් තිබුණා. මිරිස් තියෙනවා. බටු ගහේ කරල් 3-4ක් තිබුණා. ඒවා දැම්ම කපන්න ඕනේ. කපන්න ඕන එකක් තිබ්බ. ඒක මම කපා ගත්තා. මම ගොඩක් වෙලාවට කරන්නේ උයන්න ඕනේ වුණාම කපා ගන්නවා ඒවලට. දැන් මේ දවස්වල රස්න නිසා තමයි මේ විදිහට කපන්නේ ඉක්මනට. රතු තම්පල ගස් මේ විදිහට ගලවන්න නැතුව උඩින් කැපුවාම ඒක ආපහු ලියලලා එනවා. එතකොට අපිට තව පාරක් මේක කන්න පුළුවන්. සාමාන්‍යයෙන් කප්පාදු කර මාස 6ක් විතර මේ ගහක් තියාගන්න පුළුවන්. මේවට ගොඩාක් පොහොර ඕනෙත් නැහැ. මම මුලින්ම හිටවන පස් මිශ්‍රණය තමයි. ඊට පස්සේ ලොකුවට කොම්පොස්ට් වෙන කිසිම දෙයක් දැම්මේ නැහැ. නමුත් හැමදාම වගේ මොන හරි කඩා ගන්න මට මේ පොඩි වගාවෙන් තියෙනවා. හැබැයි ඔයගලන්ට මතක ඇති මම තක්කලි හිටවුවා. ඒ තක්කලි වගාවෙන් නම් මට ලොකු පළදාවක් ලැබුණ නැහැ. ගෙඩි දෙකක් වගේ තමයි හම්බුනේ. මම දන්නේ නැහැ මට ගොඩක් පොහොර ඕනේද කියලා. මම පොහොර දාන්න නැති නිසා ඒක හැදුන්නේ නැද්ද දන්නේ නැහැ. කෝකටත් මම ආපහු ගස් දෙකක් හිටවුවා. බලමු මේ පාරත් කොහොම වෙයිද කියලා. මේ මිංචි පැලෙත් හරිම වටිනවා. ඒක හොඳට හැදෙනවත් එක්ක ඉක්මනට තේ වලට එහෙම දාලා බොන්න පුළුවන්. හරි රසයි. ගොටුකොළ පාත්තිත් දෙකම දැන් හොඳට සරුවට හැදලා තියෙන්නේ. මේ මෙතන වැවිලා තියෙන ටික නම් ඉබේම වැවිච්ච ටිකක්. මම එහා පැත්තේ නෙල්ලි ගහයට තමයි ගොටුකොළ පාත්තිය මේ පාර හැදුවේ. ඔයගලන්ට වීඩියෝ එකක් ගෙනාවා. ඒකත් දැන් සරුවට හැදලා තියෙන්නේ. මෙතන මේ එළවලු ගස් අතරේ මුල් ගිහිල්ලා ඒවෙන් ගොඩාක් පැලවෙලා තිබුණා. මම ඉතින් ඒ ටිකත් කපා ගත්තා. ඉතින් මේ තියෙන්නේ අද කඩාගත්ත එළවලු වට්ටිය. මේව දකිද්දි නම් හරිම සතුටුයි. ඒ වගේම මේවා හරි රහයි. කඩෙන් ගේනවට වඩා ගොඩාක් අලුත් නිසා වෙන්නේ නැති. හරිම කිරි රසයි. ඉතින් මේ පේනා වගේ හරිම පුංචි ඉඩක තමයි මේ එළවලු ඔක්කොම මං වගා කරලා තියෙන්නේ. එච්චර වැඩි ඉඩක් නැතුවත් අපිට ගෙදරට අවශ්‍ය කරන ඔක්කොම එළවලු ටික මේ විදිහට වගා කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ තමයි මේ දවස්වල අපේ ගෙවත්තේ විදිය. ගොඩාක් මේ දවස්වල රස්නේ තියෙන නිසා ලොකු වෙනස්කම් වලට ගෙවත්ත අරන් යන්න බෑ. ඒගොල්ලන්ටත් දරා ගන්න ශක්තිය නැති නිසා. ඉතින් එහෙනම් ආයෙත් දවසක මම තවත් ලස්සන වීඩියෝ එකකින් එන්නම්. මට කියන්න ඕනේ ඔයගොල්ලෝ ගොඩාක් ලස්සන ආදරණීය කමෙන්ට්ස් මගේ වීඩියෝස් වලට ලියනවා. පින්තූර කතාවටත් ඒ වගේමයි. ගොඩාක් ආදරණීය වචන ලියනවා. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්නවට පින්තූර කතාව කියවනවට මන් නැති වුණාම හොයලා බලනවට ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. එහෙනම් ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි බයි.